ඇමසන් වනාන්තරයේ සැඟවුණු කතාව. ඇමසන් ඒ නම ඇසූ පමණින් අපේ මතකයට එන්නේ නිමක් නැති හරිත වර්ණයෙන් වැසුණු අභිරහස් පිරුණු මහා වනාන්තරයක්. ලෝකයේ පවතින නිවර්තන වැසි වනාන්තරවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ඇමසන් වනාන්තරය දකුණු ඇමරිකානු මහාද්වීපයේ රටවල් 9ක් පුරා පැතිර පවතී. වර්ග කිලෝමීටර් මිලියන 5.5ක දැවැන්ත භූමියක් වසාගත් මෙම වනාන්තරය තුළ ගස් වර්ග දසදාහකට අධික ප්‍රමාණයකුත් බිලියන 397ක් පමණ වූ තනි ගස් සංඛ්‍යාවකුත් පවතින බව විද්‍යාඥයන් ගණන් බලා තිබෙනවා. වනාන්තරයේ ඉතිහාසය සහ ඇමසන් නාමය. මෙම වනාන්තරයට ඇමසන් යන නාමය ලැබීම පිටුපස අපූර්ව කතාවක් තිබෙනවා. 1542 දී ෆ්‍රැන්සිස්කෝ ද ඔරේලානා නම් ස්පාඤ්ඤ දේශ ගවේෂකයා මෙම ප්‍රදේශයේ සංචාරය කරද්දී ඔහුට ස්වදේශික ගෝත්‍රිකයන් සමග සටන් කිරීමට සිදු වුණා. එහිදී පිරිමින් සමග උරනුර ගැටී සටන් කරන දක්ෂ කාන්තා සටන්කාරියන් දුටු ඔහුට ග්‍රීක පුරාණ කතාවල එන ඇමසන් කාන්තා රණශූරයන් සිහිපත් වුණා. ඒ අනුවයි ඔහු මේට ඇමසන් යන නාමය තැබුවේ. සැඟවුණු මානව ශිෂ්ටාචාරය. බොහෝ කාලයක් යනතුරු මිනිසුන් සිතුවේ ඇමසන් වනාන්තරයේ යනු මිනිස් වාසයට නුසුදුසු සාරවත් පසක් නැටි වනගහනයක් කියයි. නමුත් මෑතකාලීන පුරාවිද්‍යා සොයා ගැනීම මේ මතය මුළු මනින්ම වෙනස් කර තිබෙනවා. මීට වසර 11200කට පෙර සිටම මිනිසුන් මෙහි ජීවත් වූ බවට සාක්ෂි හමු වී තිබේ. විශේෂයෙන්ම ටෙරා ප්‍රෙටා හෙවත් මිනිසුන් විසින්ම සකස් කරන ලද සාරවත් කළු පස සහ මෑතකදී සොයාගත් භූරූප හෙවත් ජියෝග්ලිෆ්ස් මගින් පෙනී යන්නේ යුරෝපීයන් පැමිණීමට පෙර මෙහි ඉතා දියුණු සහ විශාල ජනගහනයක් සහිත ශිෂ්ටාචාරයන් පැවති බවයි. සහරා කාන්තාරයේ සහ ඇමසන් වනාන්තරයේ සම්බන්ධතාවය. ඔබ දන්නවද? ඇමසන් වනාන්තරයේ ශාස්ත්‍රීයත්වයට හේතුව සැතපුළුම් 1000 ගණනක් ඈතින් නැති සහරා කාන්තාරයේ බව. නාසා ආයතනයේ චන්ද්‍රිකා දත්තවලට අනුව සෑම වසරකම සහරා කාන්තාරයේ සිට ටොන් මිලියන 192කට අධික වැලි දූවිලි ප්‍රමාණයක් ඇට්ලාන්ටික සාගරයේ හරහා හමා එනවා. මේ දූවිලිවල අඩංගු ෆොස්ෆරස් නම් පෝෂකය ඇමසන් වනාන්තරයට වටීම නිසා අධික වර්ෂාවෙන් සේදී යන පෝෂ්‍ය පදාර්ථ නැවත ලබා ගැනීමට වනාන්තරයට හැකි වෙනවා. මෙය ස්වභාව ධර්මයේ ඇති පුදුම සහගත සම්බන්ධතාවයක්. ඇමසන් වනාන්තරයේ මාවත්වල ජීවත් වන බියකරුම ජීවීන්. ඇනකොන්ඩා ඇමසන් ගංගාව ආශ්‍රිතව වෙසෙන ලොව බරම සහ විශාලතම සර්ප විශේෂයකි. මොවුන් අඩි 20-30කට පමණ දිගට සහ කිලෝග්‍රෑම් 250කට පමණ වැඩිය හැකිය. ඇනකොන්ඩා විෂ සහිත සර්පයෙක් නොවේ. මොවුන් ගොදුර ශරීරයෙන් වෙල තඩ කර මරා දමයි. පසුව මුළු සත්වයාම එකවර ගිල දමනු ලබනවා. පිරානා ඇමසන් ගංගාවේ වෙසෙන තියුණු දත් ඇති කුඩා මත්ස්‍ය විශේෂයකි. මොවුන්ට ඉතා තියුණු ත්‍රිකෝණාකාර දත් සහ ශක්තිමත් හකු පිහිටා ඇත. පිරානා මස්සුන් සාමාන්‍යයෙන් රංචු වශයෙන් පහර දෙනවා. ඒ වගේම ඉතා කෙටි කාලයකදී සතෙකුගේ මස් සම්පූර්ණයෙන්ම කා දැමීමට මොවුන්ට හැකියාව තිබෙනවා. රතු බඩ ඇති පිරානා විශේෂයේ වඩාත් දරුණු ලෙස සැලකෙනවා. මොවුන් සාමාන්‍යයෙන් මරසිරුරහු තූරුවණු සතුන් ආහාරයට ගත්තද ජලයේ මට්ටම අඩු කාලවලදී වඩාත් ප්‍රචණ්ඩ වෙනවා. මොවුන් වැඩි කාලයක් ගත කරන්නේ ජලයේ. දුවන්, වල්ලූරන් සහ කයිමන් වැනි විශාල සතුන් පවා මොවුන් දඩහම් කරනවා. ලෑන්ස් හෙඩ් පොළඟා ඇමසන් කලාපයේ වැඩිම සර්පදෂ්ටන ප්‍රමාණයකට වගකීවසෙන සර්පයා මෙහුයි. මූගේ විෂ ශරීර පටවි ඉතා වේගයෙන් විනාශ කරනවා. බුලට් ඇන්ඩ් ලොව වේදනාමතිම දෂ්ට කිරීම සිදු කරන්නේ මෙම කූඹියායයි. එම වේදනාව වෙඩිඋණ්ඩක වැදුනාක් මෙන් පැය 24ක් පුරාම වනාන්තරයේ තුල ජීවිතය. අද වන විටත් මිලියන 30කට අධික ජනතාවත් සහ ගෝත්‍රික ජනවර්ග 350ක් පමණ මෙම වනාන්තරයේ ආශ්‍රිතව ජීවත් වෙනවා. මින් 60ක් වන ගෝත්‍රික කණ්ඩායම් තවමත් බාහිර ලෝකයේ සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. ඔවුන්ට තමන්ටම ආවේනික වූ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් රකිමින් මේ මහා වනාන්තරය ආරක්ෂා කරනවා. කෙසේ වෙතත් අද ඇමසන් වනාන්තරයේ දැඩි අනතුරකට මුහුණ දී සිටිනවා. කෘෂි කර්මාන්තයේ සහ පශු සම්පත් පාලනය සඳහා මහා පරිමාණයෙන් වනාන්තර එලිපෙහෙලිකරණයෙන් පරිසර පද්ධතියේ සමබලතාවයේ බිඳ වැටමින් පවතිනවා. මෙම මහා වනාන්තරය තුල වෙසෙන සත්ව සහ ශාක සංඛ්‍යාව ඇසූ පමණින් ඔබ මවිතයට පත්වනු නොඅනුමානයි.
විද්‍යාත්මක දත්තයන්ට අනුව මෙහි කෘමී සංඛ්‍යාවක් මිලියන 2.5ක් පමණ වෙසෙනවා. කුරුල්ලන් සහ ක්ෂීරමාපී විශේෂ 2000ක් පමණ වාර්තා වෙනවා. මීට අමතරව ශාක විශේෂ 40000කුත්, මත්ස්‍ය විශේෂ 2200කුත්, පක්ෂි විශේෂ 1294කුත්, උභයජීවී විශේෂ 428කුත්, උරග විශේෂ 327ක් වන විට හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ වෙසෙන සෑම පක්ෂියකින් එකකින් සහ මත්ස්‍ය විශේෂ 5න් එකකින් හමුවන්නේ ඇමසන් වනාන්තරයේ සහ එහි අතුගඟා ආශ්‍රිතවයි. වනාන්තරයේ ඇති බියකරු අන්තරායන්. එමෙන්ම ඇමසන් වනාන්තරයේ යනු අතිශය භයානක සතුන්ගේද නිවහනයක්. ජලයේ සිටින බ්ලැක් කයිමන් කිම්බුලන්, ගොඩබිමේ සිටින ජැග්වාර් සහ කූගර් වැනි දරුණු විලෝපිකයන්, එමෙන්ම ලොව විශාලතම සර්පයා වන ඇනකොන්ඩාද මෙහි වෙසෙනවා. මෙතරම් අසිරිමත් ජීව විවිධත්වයක් අද වන විට දැඩි අනතුරකට ලක්ව පවතිනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන වන විනාශය සහ වනාන්තරයේ හටගන්න ලැබුගිනි මීට ප්‍රධාන හේතු වෙයි. ඇමසන් වනාන්තරයේ හෙක්ටාර එකක භූමියකින් පළතුරු, රබර් කිරි සහ දව තිරස්සානව ලබා ගැනීමෙන් වසරකට ඩොලර් 6821ක ආදායමක් ලබා ගැනීමක හැකියයි. ලෝක බැංකුව පවසන පරිදි වන විනාශය නිසා බ්‍රසීලයට සිදුවන වාර්ෂික ආර්ථික හානිය ඩොලර් බිලියන 316ක් පමණ වෙනවා. මේ වනාන්තරයේ විනාශ කර නිපදවන ද්‍රව්‍යවල වටිනාකමට වඩා 7 ගුණයකින් වැඩි. මෑතකදී ඉක්වඩෝරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුවක් මගින් ස්වදේශික ජනතාවගේ කැමැත්ත නොතන එහුන්ගේ භූමිය තුල තෙල් කැණීම් වැනි කාර්මික ව්‍යාපාර සිදු කිරීම තහනම් කළා. මේ සමස්ත ඇමසන් කලාපයේම ස්වදේශී අයිතිවාසිකම් සුරැකීමට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. නවීන තාක්ෂණය සහ පරීක්ෂණ. අති විශාල ඇමසන් ද්‍රෝණිය නිරීක්ෂණය කිරීමට අද වන විට නවීන තාක්ෂණය යොදාගනී. චන්ද්‍රිකා දත්ත සහ දුර සංවේදක හෙවත් රිමෝට් සෙන්සිං මගින් වනාන්තරයේ සිදුවන වෙනස්කම් ඉතා නිවැරදිව හා අඩු පිරිවැයකින් මැන ඇස හැකි. ධනාත්මක වෙනස්කම්. 2023 වසරේදී බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නව රජයන් හඳුන්වා දුන් දැඩි සංරක්ෂණ ප්‍රතිපත්තිය නිසා අඩු වී තිබෙන බව නවතම දත්ත පෙන්වනවා. මෙය ලෝකයේම සුබදායක පණිවිඩයක්. ස්වභාව ධර්මයේ සුරැකීමට ගෙවීම් කිරීම සහ නීති රීති තදම ක්‍රියාත්මක කිරීමෙන් තවමත් ඇමසන් වනාන්තරයේ බේරාගත හැකි බව මේ මගින් සනහත් වෙනවා. නොදුටු දේ දැනගන්න, අලුත් දේ ඉගෙන ගන්න. මෙවැනි වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න.